හායි හායි අපි අද යන්නේ නාගදීපෙට. නාගදීපයට යනවා නම් කරිකුට්ටුවන් ජැටියට යන්න ඕන. අපිට එතෙන්ට යන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. වෑන් එකක් හරි ඔයාලගේ ඉන්න ටීම් එක අනුව 3 wheeler එකකින් යන්නත් පුළුවන් හය කරගෙන. වෑන් එකකින් නම් යාපනයේ ටවුන් එකේ ඉඳලා විනාඩි 30කින් වගේ යන්න පුළුවන්. බස් එකේ යනවා නම් CTB ප්‍රයිවට් බස් දෙකම තියෙනවා. 766 යාපනයේ කරිකුට්ටුවන් බස් එකේ පැයක් වගේ යනවා ඒ ගමනට. නයනතිව් දූපතට තමයි යන්නේ නාගදීපේ වඳින්න. ගොඩක් තල්ගස් තියෙන ඉඩම් තමයි තියෙන්නේ. කෝවිල් 10කට වැඩිය පහු වෙනවා මේ අතරමඟ. බෝට්ටු විනාඩි 30න් 30ට තියෙනවා. එක්කෙනෙකුට රුපියල් 80ක් 100ක් වගේ මුදලක් තමයි යන්නේ. කිලෝමීටර් 30ක් තියෙනවා යාපනයේ ඉඳලා නාගදීපයට. ජැටි දෙකක් තියෙනවා. අපි නාගදීපයට යද්දී යන්නේ නාගදීප විහාරය ළඟ ජැටියට. ජැටිය ළඟ ඉඳලා ඇවිදගෙන යන්න ඕන පයින් මීටර් 250ක් විතර නාගදීප විහාරෙට. ඔයාලා යද්දී හැට් එකක් වගේ ගෙනියන්න. අවුව තියෙනවනේ. නාගදීප පුරාණ විහාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනයේ දිස්ත්‍රික්කයට අයිති. නාගදීප දිවයිනේ පිහිටලා තියෙන්නේ. 12 මස්ථාන වලින් එකක්. බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයෙන් අවුරුදු 5කට පස්සේ බක් මාසේ අමාවක පෝය දවසක තමයි දෙවන වර ලංකා ගමන වෙලා තියෙන්නේ. ඒ නාගදීපයට. නාග ගෝත්‍රික රජවරුන් වෙලා තියෙන මහෝදර, චූලෝදර කියන මාමත් මෑණත් අතර ඇති වුණු මැණික් පුටුවක අරගලයක් විසඳන්න තමයි බුදුහාමුදුරෝ වැඩිය කියන්නේ. ධර්මය අහලා තෙරුවන් සරණ ගිහිල්ලා ඒ මැණික් පුටුව බුදුරජාණන් වහන්සේට පූජා කරාලු. ඒ මැණික් පුටුව තැන්පත් කරලා තමයි මේ චෛත්‍ය ඉදි කරලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. මේ තියෙන විහාරගය මේකේ බුදුහාමුදුරුවෝ ලංකා ගමනයට අදාළව විවිධ සිදුවීම් බිතුසිතුවම් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳපු ජේතවනාරාම භූමියේ කිරිපළු වෘක්ෂයට අරක්ගෙන ඉඳපු සමිද්ධි සුමන කියන වෘක්ෂ දේවතාවුන් වහන්සේත් මේ ගමනට එකතු වෙලා තියෙනවා. ඒ වඩින වෙලාවේ ඒ දෙවියන් ඒ කිරිපළු වෘක්ෂය ගලවගෙන සේසතක් වගේ ඉහළගෙන වැඩලා තියෙනවලු. වංශ කතාවල සඳහන් වෙනවා. ඒ කිරිපළු වෘක්ෂයත් මේ සිදුවීමත් මෙතන නිරූපණය කරලා තියෙනවා. නාගදීප පුරාණ විහාරය ගැන සඳහන් වෙලා තියෙන පත්තර, තඹපත්, ඒ වගේම කැටයම් කරපු විවිධ නිර්මාණ අපිට බලන්න පුළුවන්. අපි ආයේ යන්න ඕන අනිත් ජැටිය ළඟට. ඒකට නාගපූජානී අම්මාන් කෝවිල හරහා තමයි යන්න ඕන. පයින් යන්න අමාරු අයට වාහනයක් හය කරගෙන යන්නත් පුළුවන්. රුපියල් 50ක් 60ක් වගේ වෙන්නේ. එහෙම නැත්නම් 3 wheel එකක් හය කරගෙන යන්නත් පුළුවන්. මේ අම්මාන් කෝවිල් ජැටිය. ඔයාලා මතක තියාගන්න ඕන නාගදීපෙන් එන අන්තිම බෝට් එක තියෙන්නේ හවස 5ට. ඊට කලින් අපි ජැටිය ගාවට එන්න ඕන. මොකද එතන පොලිමක් තියෙනවා. ඔයාලගේ කට්ටිය එකතු වෙලා බෝට් එකක් හය කරන් එන්නත් පුළුවන්. විනාඩි 30ක් ඉන්න ඕනේ නැහැ. රුපියල් 5000ක් 6000ක් වගේ මුදලක් තමයි ඒකට ගත වෙන්නේ. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. බයි බයි.